on the left. පන්සිය ගැන කීයද? එහෙනම් ආයුබෝවන් කියලා තවත් අලුත් වීඩියෝ එකකින් අද මම යනවා රුමේනියාවේ ඉඳන් හංගේරියාවට. අද අපි යන්නේ බස් එකක. මේක මගේ පළවෙනි පාර බෝඩ් එකක් පාස් කරලා යන බස් එකක. ඉතින් එන එකතු වෙලා ඉන්න වීඩියෝත් එක්ක අපි බලමු මේ ගමන කොහොමද වෙන්නේ කියලා. මම මෙහෙම ටක් ගාලා ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද ටිකට් එක බුක් කරගන්න කියලා රුමේනියාවෙන් ඉඳන් හංගේරියාවට යන්න. අපි යන්නේ බස් එකේ ටිකට් එක බුක් කරගන්නේ ෆ්ලික්ස් බස් කියලා තියෙනවා වෙනම ඇප් එකක්. අපිට ඒ ඇප් එකට ගිහිල්ලා පුළුවන් ටිකට් එක බුක් කරගන්න. මම ටිකට් එක බුක් කරගන්න විදිය ගැන සාම්පල් වීඩියෝ එකක් දාන්නම්. හරි, මෙන්න මේ විදියට ෆ්ලික්ස් බස් කියන ඇප් එක ඕපන් කරගෙන අපිට අපි යන්න ඕනේ ඉන්න දිහා සිලෙක්ට් කරලා අපිට යන්න ඕනේ තැන සිලෙක්ට් කරලා අපි පිටත් වෙන දිනේ ආයෙ එන දිනේ සිලෙක්ට් කරලා මම ඉස්සරහට යනවා. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් බස් තේන ටයිම් එකයි එතකොට එක පැත්තකට කීයක් යනවද කියලා. මම මෙතන 192 සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ රිටර්න් එක. බලමු ඒකෙත් මම 192 කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යනවා. මෙන්න මෙතනින් පුළුවන් අපිට ෂීට් එකක් බුක් කරන්න. ෂීට් එකක් බුක් කරනකොට 25ක් අමතරව ගෙවන්න ඕනේ. එහෙම ෂීට් එකක් ඕනනම් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඉස්සරහට යන්න. මෙතනින් අපිට ගෙවන්න පුළුවන් මෙතන ඊමේල් ෆෝන් නම්බර් දාලා Apple Pay එකෙන් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාඩ් එකකින් ගෙවන්නත් පුළුවන්. මෙන්න මෙතන ටික් එකක් දාලා පේ කරන්න තියෙනවා. බස් කියන්නේ ලෝකෙ පුරාම තියෙන සේවාවක්. ඉතින් අපිට පුළුවන් මේ වගේ බස් එකක යුරෝපේ ගොඩක් රටවල් වලට බෝඩර් හරහා ට්‍රැවල් කරන්න. එන එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක මම සම්පූර්ණ විස්තරයක් දාන්නම්. රුමේනියාවේ ඉඳන් හංගේරියාවට යන ගමන ගැන. අපි රුමේනියාවෙන් ඉඳන් හංගේරියාවට ගියේ දෙසැම්බර් 4. එතකොට වින්ටර් එක ඇවිල්ලා තිබ්බේ. මෙන්න මේ විදියට වටේම සීතලට තනිකර සුදු පාට වෙලා තියෙන්නේ. හිම වැටලා තිබ්බේ නැහැ ඒ වෙනකොට. මෙන්න මේ වගේ පරණ බිල්ඩින් තියෙනවා. අපි ක්ලුච් ඉඳන් ඔරාදියාවලට යන අතරමඟ තමයි මේ පරණ ගෙවල්. මේ වගේ ලොකු ඉඩම් තමයි තියෙන්නේ. ගොවි පොළවල් තියෙනවා. මෙන්න මෙතන ලස්සන හෝටල් එකක් තියෙනවා. ගොඩක් අය මෙන්න මේ හෝටල් එකේ නතර කරනවා අනිවාර්යෙන් ඔය පාරේ යනවා නම්. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. De 15 minute, 15 minutes break. Toaletă, cafea înăuntru, ați găsiți dacă doriți. බස් එක ගැන පොඩි රිවිව් එකක් කරත් එහෙම මෙන්න මෙතන චාර්ජින් පොට් එක ගහන්න පුළුවන්. මෙතනට USB එකක් ගහන්න පුළුවන්. ඊට අමතරව ලගේජ් දාන්න පුළුවන් වෙනම යටට බෑග් එක දාන්න පුළුවන් උඩට. ඒ පාසුකම් ටික තියෙනවා බස් එකේ. බස් එකේ මෙතන තියාගන්න පුළුවන් ලැප්ටොප් එකක් කර මොකක් හරි. ඊට පස්සේ කොෆි කප් එක දාගන්න පුළුවන්. ඩස්බින් නම්ම නම් මෙතෙන්ට දාන්න පුළුවන්. ඔන්න ඔය දේවල් ටික තමයි බස් එකේ ඇතුලේ අපිට තියෙන්නේ. ඔරාදියා ඉඳන් හංගේරියාවේ බෝඩරේට ලොකු දුරක් නැහැ. පොඩි දුරක් තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ හංගේරියාවයි රුමේනියාවයි වෙන් කරන බෝඩර් එක. මේ රුමේනියාව පැත්තේ තියෙන මුරපොළ. මෙතන නම් කිසිම කෙනෙක් නැහැ මේ වෙනකොට. අපි යනකොට නම් කවුරුත් හිටියේ නැහැ. මං හිතන්නේ දැන් ෂෙන්ගන් හින්දා කොහොමද චෙක් කරන්නේ නැහැ. ඉස්සර නම් මේ වගේ වාහන චෙක් කරලා තමයි අනිත් පැත්තට දැම්මේ. ඔයගොල්ලන්ට මේ පේනවා වීඩියෝ එකේ කිසිම කෙනෙක් නැහැ. පාළුවට ගිහිල්ලා අඩුම තරමේ බෝඩර් පොලිසියෙන්වත් හිටියේ නැහැ මේ හරියේ. මේ හංගේරියාව පැත්තේ තියෙන මුරපොළ. ඔන්න ඔය විදිහට තමයි රුමේනියාවයි හංගේරියාවයි
වෙන් වෙන්නේ. එන්න මෙතන. අඩුම තරමේ වාහනයක්වත් නැහැ. හංගේරියාව කියන්නේ ගොඩක් ලොකු රටක්. ජනගහනය අඩුයි රට ලොකු වුණාට. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් විතර මට මතක විනාඩි 40ක් විතර ගියාට පස්සේ තමයි මෙන්න මේ වගේ ජනාවාස තියෙන තැනක් දැක්කේ. එහෙම නැත්නම් වගාබිම් තමයි රුමේනියාවේ බෝඩරේ ඉවරලා හංගේරියාව ගොඩක් ඉස්සරහට යනකම්ම තිබ්බේ. බුඩාපෙස්ට් පැත්තට තමයි අපි මේ යන්නේ. මෙන්න මේ වගේ වගාබිම් තමයි තියෙන්නේ. ඊට පස්සේ ගෙවල් ඒව ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් රුමේනියාවටම සමාන විදිහට තමයි ගෙවල් හැමදේම තියෙන්නේ. ගණන් ඇතියකෝ ගානවල පංගියදගේ ස්ටේෂන් එක නැවතුවා පොඩ්ඩොග්ගයක් ගත්තා. මේ හංගේරියාවේ බුඩාපෙස්ට් වල එයාපෝට් එක ප්‍රධාන ගුවන් තොටුපොළ මේ පේනවා මේ තියෙන්නේ අරයිවල් ටර්මිනල් එක. ගොඩක් ලොකු එයාපෝට් එකක් දැක්ක විදිහට මම ගිහිල්ලා නැහැ. හැබැයි ලොකු එයාපෝට් එකක් තමයි තියෙන්නේ. මේක තට්ටු 3කට තියෙන මම හිතන්නේ. මෙතනින් බහලා කොච්චර යන්න ඕනේද? මීටර 200 යවුලක් නැහැ. කොහෙටද යන්න ඕනේද? ඒක අනිමේටර් එකක්ද වෙන්නේ? කමන්නේ හොයන් ඉස්සරහට. අපි දැන් බුඩාපෙස්ට් වලට ආවා. බස් ස්ටේෂන් එකේ බැස්සා. අපි යන අපි අදර ඉන්න හොටෙල් එක හොයාගෙන යන්න ඕනේ. try කරලා බලමු. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් try කරලා බලන්න හදන්නේ. මෙහෙත් ටැක්සි තියෙනවා. ටැක්සි එක ගියොත් නම් ටිකක් ගණන් වැඩි. ඒක නිසා අපි බැලුවා මෙහෙ පොදු ප්‍රවාහනය පාවිච්චි කරලා යන්න. රතුයි හරිද පාර ඈ පාර හරි එක් පාර ඕ යන්න එපා ඵලෙ එයා මේ අපිත් එක්ක නෙමෙයි අපිත් එක්ක නෙමෙයි ආවේ මම හිතන්නේ අල්ලපු රටේ එක්කෙනෙක් අපිත් එක්ක නෙමෙයි ආවේ තව දෙයක් කියන්න ඕනේ මෙහෙ වෙලාව රුමේනියාවේ වෙලාවට වැඩිය පැයක් අඩුවෙන් යන්නේ ඔයගොල්ලෝ රුමේනියාවේ වෝඩාෆෝන් සිම් එක පාවිච්චි කරනවා නම් ඒක මෙහෙ පාවිච්චි කරන්න පුළුවන් ඒ කැපෙන විදිහට තමයි මේ කැපෙන්නේ රෝමින් ඇක්ටිව් කරගන්න ඕනේ වෙන්නේ නැහැ ඒකත් මතක තියාගන්න කවුරු හරි වෙහෙනවනම් පස්සේ කෙනෙක් මොකද ය මේකෙන් යන්න පුළුවන් අපිට මෙට්‍රෝ එකකින් තමයි පෙන්වන්නේ හංගේරියාවට එල මෙට්‍රෝ එක ගිහිල්ලා නැහැ ගිහිල්ලා බලමු කීයක් වෙයිද දන්නේ නැහැ මේකේ මෙට්‍රෝ එකක් නැත්නම් ඈ නිකුණේ වෙන්නේ ඉතුරු තමයි ලොකේෂන් එක බැලුවේ ඉතින් ඉතුරු තමයි සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕන මොකද මේ ලයින් එක බලන්න ලයින් එක මේ ඉන්ට්‍රෙස්ට් ලිස්ට් දාලා ඔබට 24 පාන සිංගල් ටිකට් කීයද ගානේ ඉන්නේ 500 කියන්නේ කීයද 500 කියන්නේ ගණන්වල හරි payment without invoice invoice එක නැහැ don't receipt එක ඕනෙත් නැහැ ඉතින් හරි මේ ආව
ඉතින් පම්පේ කරන්නද? ෆුඩ් කාඩ් එක කාඩ් එකෙන් යනවා. Transaction successful. හරි ටිකට් එක ආවා. තමයි ටිකට් එක හරිනේ. නම මෙන්න මේ ලයින් එක තමයි අපි යන්න ඕනේ. කියව ගන්න නම් බෑ. ඔන්න ඔය පෙන්න ලයින් එක තමයි යන්න ඕනේ. මෙතන ටිකට් එක ස්කෑන් කරන්න තියෙනවා. ස්කෑන් කරන්න නැහැ නේ. මොකද මේ තියෙන්නේ? වෙන විදිහට තමයි මෙතනින් අපි ටිකට් එක ගත්තා. මේක සිංගල් ටිකට් එකක්. ටිකට් එක print කරගන්නේ. මේ මැෂින් එකෙන් ටිකට් එක print කරගෙන තමයි එතකොට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ස්ටේෂන් එකෙන් එළියට ගියාම ආයේ මේ ටිකට් එක පාවිච්චි කරන්න බෑ. එක ට්‍රිප් එකකට විතරයි මේ ටිකට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. හරි. මේ ලයින් එකේ තමයි අපි යන්න ඕනේ. බලමු හොයාගෙන යනවා. ටිකට් එක සිංගල් ටිකට් එක ලේ 6යි උනේ. මෙහි ගානින් පෙන්නන්නේ. අනිත් එක අපි මෙහි යුරෝ මාරු කරගෙන ආවේ නැහැ. මෙහි සල්ලි වලට මාරු කරගෙන ආවෙත් නැහැ. අපි කාඩ් එකෙන් තමයි පේ කරන්නේ. එහෙම අමතර ගණක් කැපෙන්නේ නැහැ. ඉසුරු මොන පැත්තටද යන්න තියෙන කියලා ටක් කරලා බලන්න. Doors will open on the left. අපිට ස්ටොප් 4ක් තියෙනවා. අපි දැන් ඉන්නේ මෙතන. අපි වහින්න ඕනේ මෙතනින්. හරිද? එතකොට මේක මෙන්න මේ බෝඩ් එකේ වැටෙනවා. ස්ටොප් කීයක් තියෙනවද? දැන් නවත්තපු ස්ටේෂන් එක මොකද්ද? මේ හැමදේම මේ බෝඩ් එකේ වැටෙනවා. මේක බලගෙන වහින්න පුළුවන්. Daytime services run only until 4 in the afternoon, while the Metro lines operate until 6 in the evening. Night services are available afterwards. Suburban Railway Line 8. ක්‍රිස්මස් මාකට් එක බලන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම බයයි වගේ. එක්සිට් එකේ තියෙන C එකෙන් නේ. හරි. C එක එක්සිට් මෙහෙ. දැන් කොහෙද? ඇරුණා. හරි. ලෙෆ්ට් සයිඩ් එකේ තව එකක් තියනවා කිව්වා. කලුරයි. ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න කියනෝනේ. යකෝ ලයිට් එකක් අත් නැහැ. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මේක හරි ඇපාර්ට්මන්ට් එකට ආවා. කොහෙද ලයිට් තියෙන්නේ? ලයිට් ඔන් කරන්න ඕනේ මුලින්. හරි ලයිට්ස් ඔන් කරා.
මෙන්න මේක තමයි ඇපාර්ට්මන්ට් එක. මෙතන ටක්කාලා මෙතන තියෙනවා වොෂ්රූම් එක. මේක නා ගන්න පුළුවන් ටවල් එකක් තියෙනවා. මෙතනින් තව ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා. බඩලක් තියෙනවා. මෙතනින් ගන්න තිබ්බ යතුරු කිචන් එක මෙතන තියෙනවා. කිචන් එක මෙතන තියෙනවා. ඉතින් අපිට කැමති දෙයක් හදා ගන්න පුළුවන්, උයා ගන්න පුළුවන් මොනවා හරි. හරි. පියන් සෙට් එකක් තියෙනවා ඒකේ. ඒකේ ප්ලේට් තියෙනවා. මේකේ කෝප්ප තියෙනවා. එතන එක්සෝස් එකක් තියෙනවා, මෙතන ලිප තියෙනවා. හරි අපි ඊළඟට යන් රූම් එක බලන්න. මෙතන දොර තියෙනවා. මේ දොර අරන් ආවම මෙතන ලොකර් තියෙනවා. ඊට පස්සේ මෙතන සෝෆා එකක් තියෙනවා. මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා ෆෑන් එකක්. තියෙනවා. ඊට පස්සේ මෙතන ජනේලයක් තියෙනවා. මෙතන එළිය විදිහට පේන්නේ බල්කනි එකක් නැහැ. ඊළඟ දේ තමයි මේක මේ ඇටච් බාත්රූම් තියෙන එකක් නෙමෙයි. මේක ෂෙයාර්ඩ් රූම් එකක්. බාත්රූම් තියෙන එළිය මෙතන රූම් 3ක් තියෙනවා. මේ රූම් 3ටම බාත්රූම් එක එළියේ තියෙන්නේ. හරි එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තව වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා ක්‍රිස්මස් මාකට් එක ගැන. එන එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ජය වේවා.